අපි කතා කරන්න දන්නේ ඔයාලා හැමෝම පාවිච්චි කරන Truecaller app එකේ ඔයා නොදන්න දේවල් ගැන තමයි අද වීඩියෝෙන් අපි කතා කරන්නේ. අපි මුලින් බලමු Truecaller කියන්නේ මොකක්ද කියලා. සමහර විට මේක දන්න අයත් ඇති, නොදන්න අයත් ඇති. ඒ දෙකොල්ලන්ට දැනගන්න මුලින් බලමු Truecaller කියන්නේ මොකක්ද කියලා. Truecaller කියලා කියන්නේ ඔයාට Android device වල වගේම iOS device වලත් install කරන්න පුළුවන් app එකක්. මේ app එකෙන් වෙන්නේ ඔයාට අනපේක්ෂිත හෝ නොදන්න දුරකථන ඇමතුමක්. ඒ වගේම SMS එකක් ආවොත් එහෙම ඒ නම්බර් එක කාගේද? එයාගේ ෆොටෝ එකක් තියෙනවද? ඒ වගේම ඒක ස්පෑම් කෝල් එකක්ද කියන එක අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් app එකක් තමයි Truecaller කියලා කියන්නේ. ඒ වගේම මේ Truecaller app එකෙන් පුළුවන් ඔයාට ස්පෑම් කෝල් වගේම ස්පෑම් SMS බ්ලොක් කරලා දාන්න. මේ Truecaller app එකේ ප්‍රධාන වාසිය ටිකක් තියෙනවා. ඒ තමයි ඔයා අඳුරේ නැති නම්බර් එකකින් කෝල් එකක් හරි මැසේජ් එකක් ආවොත් ඒ කවුද කියලා ඔයාට බලා ගන්න පුළුවන්. ඒ වගේම ස්පෑම් කෝල්, ප්‍රොමෝෂන් කෝල් වගේ දේවල් ඔයාට බ්ලොක් කරලා දාන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට මිස් කෝල් එකක්, මොකක් හරි නම්බර් එකකින් මිස් කෝල් එකක්, එහෙම නැත්නම් මොකක් හරි SMS එකක් ආවත් ඒක අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. ඒක කාගෙන්ද ආවේ? ඒ වගේම ඒ නම්බර් එක අයිති කෙනාගේ ෆොටෝ එකක් තියෙනවද කියන විස්තර ඔයාට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයා බිස්නස් එකක් කරනවා නම් ඔයාගේ ෆෝන් නම්බර් එකට Truecaller through ඔයාට පුළුවන් බිස්නස් ප්‍රොෆයිල් එකක් හදාගන්න. එතකොට ඔයාගෙන් කරේ කෝල් එකක් ඇද්දි වගේ බිස්නස් එකේ ලෝගෝ එකත් එක්ක බිස්නස් එකේ නම එයාට ඩිස්ප්ලේ වෙනවා. Truecaller app එක Android වගේම iOS device දෙකම install කරන්න පුළුවන් වුණත් හුඟක් features ප්‍රමාණයක් තියෙන්නේ Android device වල තමයි. දැන් අපි කතා කරමු Truecaller එකේ ප්‍රධාන වැඩ ටික මොනවද කියලා. පළවෙනිම ගත්තොත් එහෙම caller ID. caller ID කියලා කියන්නේ ඔයාට කෝල් එකක් එද්දි Truecaller එකෙන් ඒ කවුද කියන එක වගේම ඒ නම්බර් එක අයිති කෙනාගේ නම ෆොටෝ එක පෙන්නනවා. ඒ නම්බර් එක ඔයාගේ ෆෝන් එකේ සේව් කරලා තිබ්බා හෝ නොතිබ්බා ඔයාට ඒ විස්තර බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ස්පෑම් ඩිටෙක්ෂන්. හුඟක් යූසර්ස්ලා විසින් ස්පෑම් කියලා අයිඩෙන්ටිෆයි කරලා තියෙන නම්බර්ස්, එහෙම නැත්නම් බ්ලොක් කරලා තියෙන නම්බර්ස් Truecaller එකෙන් අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු කෝල් බ්ලොකින් කියන ඔප්ෂන් එක ගැන. කෝල් බ්ලොකින් වලදී ඔයාට ස්පෑම් කෝල් වගේම ඔයාට මොකක් හරි නම්බර් එකක් ඕන නම් ඒ නම්බර්ස් ඔක්කොම බ්ලොක් කරලා දාන්න පුළුවන්. ඊට පස්සේ තියෙන ඔප්ෂන් එක තමයි SMS ෆිල්ටරින් කියන එක. ඉතින් මේ ඔප්ෂන් එක හුඟක්ම Android device වලට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාට එන SMS වර්ග, OTP වලින් එන SMS, එහෙම නැත්නම් බැංක් වලින්, මොකක් හරි සුපර් මාකට් එකකින් ප්‍රොමෝෂන් SMS වගේ දේවල් වෙනම කැටගරයිස් කරලා අයිඩෙන්ටිෆයි කරගන්න Truecaller එකට හැකියාව තියෙනවා. ඊට පස්සේ කතා කරමු නම්බර් සර්චින් කියන එක ගැන. ඔයාගේ contact list එකේ නැති නම්බර් එකක්, ඔයාට සේව් කරලා නැති නම්බර් එකක් හරි මොකක් හරි දෙයක් ඔයාට සර්ච් කරගන්න ඕන නම් ඒ කවුද කින්ද මන්ද කියන විස්තර බලා ගන්න ඕන නම් Truecaller එක through ඔයාට ඒ නම්බර් එක සර්ච් කරලා විස්තර ටික හොයාගන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම details Truecaller එකේ තියෙන community base එක බේස් කරගෙන තමයි මේ information ඔක්කොම save වෙලා තියෙන්නේ. මේ app එක මේ වගේ තොරතුරු හුඟක්ම එකතු කරගන්නේ ඒ app එක use කරන අයගෙන් වගේම contact list. ඒ කියන්නේ සාමාන්‍ය ඔයගොල්ලෝ අහලා තියෙන ඔය contact book කියලා කියන්නේ අන්න ඒ වගේ online දේවල් වලින් මේගොල්ලෝ මේ database එකට data collect කරගන්නවා. ඉතින් අපි බලමු ඔයාට නම්බර් එකකින් කෝල් එකක් එද්දි Truecaller එක කොහොමද ඒක අඳුරගන්නේ කියලා. මේක අඳුරගන්නේ Truecaller එක සතුව තියෙන විශාල දත්ත ගබඩාවක්, database එකක්. මේ දත්ත ගබඩාවට එහෙම නැත්නම් database එකට තොරතුරු එකතු වෙන්නේ මෙන්න මේ විදිහට. හුඟම මේකට data එකතු වෙන්නේ පරිශීලකයන්ගෙන්. ඔයා කියන්නේ users ලගේ. ඔයා හිතන්න ඔයා Truecaller එක install කරලා මේක setup කරගෙන යද්දි මෙයා අනිවාර්යයෙන්ම permission ඉල්ලනවා ඔයාගේ contact list එක access කරන්න. ඒ contact list එක access කරාට පස්සේ මෙයා මේගොල්ලන්ගේ database එක ඔයාගේ contact list එකේ තියෙන නම, ඒ වගේම phone numbers ඔක්කොම save කරගන්නවා. මේ නම්බරෙන් ඉන්නේ තරිඳු, අර නම්බරෙන් ඉන්නේ අපි කියමු කසුන්, අන්න ඒ වගේ එක එක නම්බර්ස් වල තියෙන එක එක නම් මෙයා මේගොල්ලන්ගේ database එකේ save කරගන්නවා. ඒ විදිහට තමයි ප්‍රධාන වශයෙන්ම Truecaller එක data collect කරගන්නේ. ඊට පස්සේ ඔයාගේ contact එකේ තියෙන ඔයා හිතන්න කමල් කියලා එක්කෙනෙක්, කමල් කියන එක්කෙනා තව කෙනෙක්ට කෝල් එකක් ගද්දි එයාගේ එකේ සේව් කරලා නැත්නම් කමල් කියන එක්කෙනාගේ නම Truecaller එකේ database එකෙන් පෙන්නනවා දැන් කෝල් කරන්නේ මෙන්න මේ නම්බරෙන් කමල් කියන එක්කෙනා කියලා. ඒ වගේම තව මේ database එකට මේගොල්ලෝ data collect කරගන්නවා වෙන වෙන මූලාශ්‍ර වලින්. ඒ තමයි social media වලින්, එහෙම නැත්නම් ඔයාලා අහලා ඇති විවෘත දත්ත කියලා. ඒ කියන්නේ ඔය public directories කියලා කියන්නේ. අන්න ඒ වගේ දේවල් වලින්, ඒ කියන්නේ phone book වගේ තියෙන අන්න ඒ වගේ දේවල් වලින් මේගොල්ලෝ මේගොල්ලන්ගේ database එකට data collect කරගන්නවා. ඒ වගේම මේකේ පරිශීලකයන්, ඒ කියන්නේ user ගේ data වැරදි නම් ඒ userට හැකියාවක් තියෙනවා ඒ data හරියට වෙනස් කරන්න. ඉතින් ඔයා හිතනවාද Truecaller එක ආරක්ෂිත app එකක්ද කියලා? මේක semi safe, ඒ කියන්නේ ආරක්ෂාකාරී බව මධ්‍යස්ථව තියෙන app එකක්.
ඒකට හේතුව අපිට වාසි අවාසි කියන විදිහට කැටගරයිස් කරලා කතා කරන්න පුළුවන්. අපි මුලින්ම බලමු වාසි ටික මොනවද කියලා. අපි කලින් කතා කරා වගේ අර වංචාකාරී එහෙම නැත්නම් ස්පෑම් කෝල් බ්ලොක් කරන්න පුළුවන්. ඒවා අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. ඒ වගේම ස්පෑම් කෝල් වලින් ආරක්ෂා වෙන්න පුළුවන්. මොකක් හරි ප්‍රසිද්ධ සමාගමක හරි නැත්නම් බිස්නස් ප්‍රොෆයිල් එකකින් හරි කෝල් එකක් ආවොත් අර අයිඩෙන්ටිෆයි කරගෙන ඒකට රිප්ලයි කරන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් අපිට වාසි විදිහට මේක සලකන්න පුළුවන්. දැන් අපි කතා කරොත් අවාසි ගැන. ඔයා මේක ඉන්ස්ටෝල් කරලා ඔයාගේ කන්ටැක්ට් ලිස්ට් එකට ඇක්සස් දෙද්දී ඔයාගේ යාළුවන්ගේ නෑදෑයන්ගේ ඔයාගේ පර්සනල් ලයිෆ් එකට අදාළ කට්ටියගේ ඩේටා ටික ඒ කියන්නේ ෆෝන් නම්බර්ස් නම් ඒ ඔක්කොම මේගොල්ලන්ගේ ඩේටාබේස් එකට සේව් වෙනවා. ඒ වගේම ඔයාගේ නම ෆෝන් නම්බර් එක වෙන කෙනෙක්ට පෙන්වන්න පුළුවන් මේගොල්ලන්ට. ඒ වගේම තමයි ප්‍රයිවසි ගැන බලද්දී අපිට මේක 100%ම ආරක්ෂාකාරී කියලා කියන්න බෑ. මොකද ඔයාගේ ඩීටේල්ස් වෙන කෙනෙක්ට පෙන්වන හින්දා. ඉතින් මේ Truecaller එක ඔයාලට ෆ්‍රී යූස් කරන්න පුළුවන් වගේම ඔයාලට මේක සබ්ස්ක්‍රිප්ෂන් එකක් අරගෙන යූස් කරනවා නම් අපි කලින් කතා කරපු හුඟක් වැඩ කෑලි ඔයාලට මේක යූස් කරගන්න පුළුවන්. සමහර වෙලාවට සමහර රටවල ඔය මම ලංකාවේ නම් මේක චෙක් කරලා නැහැ. ඇත්තටම හුඟක් රටවල මේක කියලා තියෙන විදිහට කෝල් එකක් එද්දී ඔයා ප්‍රෝ යූසර් කෙනෙක් නම් ඔයාට කෝල් එකගෙන තැන අයිඩෙන්ටිෆයි කරලා ලොකේෂන් එක ට්‍රැක් කරගන්න පුළුවන් සමහර රටවල. ඉතින් ඒ පහසුකම Truecaller එකෙන් දීලා තියෙනවා. ඉතින් මම මේක ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරලා සෙටප් කරන විදිය ඔයාලට පෙන්නන්න. ඒක හරිම ලේසි දෙයක්. ඒක පොඩි කෙනෙක්ට වුණත් ලේසියෙන්ම කරගන්න පුළුවන්. Play Store එකට ගියා. එහෙම නැත්නම් App Store එකට ගියා. Truecaller කියලා සර්ච් කරා. ඔයාලට මෙන්න මේ වගේ මේ අයිකන් එක බලා ගන්න පුළුවන්. ලේසියෙන්ම ඉන්ස්ටෝල් කරලා සෙටප් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ඇප් එක පාවිච්චි කරද්දී අනිවාර්යයෙන්ම ඔයගේ data on එක තියෙන්න ඕනේ. මොකද ෆෝන් නම්බර්ස් කන්ටැක්ට් නම්බර්ස් වල ලිස්ට් data තියෙන්න ඕනේ. කියන්නේ ඉන්ටර්නෙට් ඔන් කරලා තියෙන්න ඕනේ. ඒ true තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඔක්කොම pro features use කරනවා නම් ඔයාලා Truecaller premium එක subscription කරලා ගන්න ඕනේ. ඒකට ඔයා වෙනම payment එකක් කරලා subscription එකක් ගන්න ඕනේ. ඉතින් මොකද හිතන්නද වීඩියෝ ගැන මම හිතනවා ඔයා පාවිච්චි කරන app එක නොදන්න දේවල් ඔයා ගොඩක් ඉගෙන ගන්න ඇති කියලා. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ට වැදගත් වෙනවා. අනිවාර්යයෙන් වීඩියෝ එක share කරන්න. ආයි වීඩියෝ එක හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.